ඉතින් ඔන්න අදත් මම ලස්සනම ලස්සන බ්ලොග් එකක් තමයි ඔයාලට අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද ජනවාරි 24 හෙට ජනවාරි 25 කියන්නේ අපේ අයන් බබාගේ බර්ත් එක. ඉතින් එයාගේ 4 වෙනි බර්ත් එක. ඉතින් යාට මම හිටියේ මොන වගේ gift එකක්ද ගන්න ඕනේ කියලා මමයි හස්බන්ඩ්ුයි. ඉතින් හරියටම හිතාගන්න බැරි වුණා. ඊට පස්සේ මම නිකන් හිතුවා ටවුන් එකට ගිහලා බලන්න ඕනේ කියලා මොනවද ගන්න ඕනේ කියලා අයිඩියා එකක් ආවේ නැහැ. ඊට පස්සේ ගාල්ල මංජරියකට ගියාට පස්සේ මෙන්න මේක අපිට හම්බුණා. ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් යාට අපි ගත්තා මොටර් බයික් එකක්. මං හිතනවා එයා මේකට ආස වෙයි කියලා. යාට මොටර් බයික් එකක් නැහැ. ඉතින් එයා ඉස්කෝලේ ගිය වෙලාවෙ තමයි අපි මේක ගත්තේ. මොකද එයාව සර්ප්‍රයිස් කරන්න ඕන නිසා. මේක මංජරි එකෙන්ම තමයි අපිට මේ විදිහට පැක් කරලා දෙන්නේ. මොකද මට මේක හංගන්න ඕන වුණා යාට පේන්නේ නැති වෙන්න. ඉතින් අල්මාරිය උඩ තියලා තිබ්බේ. එයා දැක්කේ නැහැ. හරි එහෙනම් ඉතින් බලමු. මම දැන් එතන හදන්න යන්නේ බයික් එක තියලා ලස්සනට උදේට නැගිටගෙන එනකොට එයාව සර්ප්‍රයිස් කරන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද එයා සර්ප්‍රයිස් වෙන්නේ කියලා. ඊට කලින් අපි බලමු මේ බයික් එක මොන වගේද කියලා. ලස්සනයිනේ කලර් එක. මෙන්න මේක තමයි බයික් එක. අයාගේ මේ පාර බර්ත් එකට දෙන gift එක තමයි මේක. ඉතින් මේක ගත්තේ අපි ගාල්ල මංජරි එකෙන්. ඔයාලටත් gift එකක් දෙන්න ඕන නම් බබෙක්ට මංජරි එකේ ලස්සනම toys තියෙනවා. හොඳ toys තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න. බබෙක්ට උන කරන හැමදේම මේකේ එතන තියෙනවා. ඒගොල්ලෝගේ සර්විස් එකක් හොඳයි. මේක charge කරන එකක් තියෙන්නේ. මේක තමයි බයික් එක. ඉතින් අපි බලමු අතන තියලා කොහොමද මම හිතන්නේ කියලා.
හරි මම දැන් එතනින් බයික් එක තියලා මේ හැදුවා. ඒකේ මම ඒ කලයකින්ම බැලුම් බෝලක් ගෙනාවා. වයිට් එකයි ග්‍රීන් එකයි. ඉතින් මම දැන් මේ රෑ මේවා පුම්බන්නේ නැහැ. මොකද උදේ වෙනකොට හදිසි හරි හුලම් බහැලා තියෙවි. ඒක නිසා මම හෙට උදේට උදේම නැගිටිනවා බබා නැගිටින කලින් කොහොමත් මේ ටික පුම්බලා බයික් එක වටේට තියලා හෙට උදේට ඔයාලට වීඩියෝ එකක් අරගෙන නම් ෆයිනල් ලුක් එක කොහොමද කියලා. හරි. එහෙනම් හෙට උදේට හම්බෙමු. ඉතින් ඔන්න මේක තමයි ෆයිනල් ලුක් එක. ඉතින් බලමු අපි දැන් අයන් පපා කොහොම සර්ප්‍රයිස් වේවිද කියලා. එයා දන්නේ නැහැනේ. ඉතින් එයාට අපි බයික් එකක් කියලා ගෙනාවේ. එහෙනම් දැන් අපි ගිහලා බලමු අපි අයන් කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා බයික් එක දැකලා. Happy birthday to you. Are you happy? Happy birthday. Happy birthday, Ayan. We keep this love Ayan, in photograph. We make these memories for ourselves, where our eyes are never closing, our hearts are never broken, and time's forever frozen still. So you can keep